දෙවන ලෝක යුද්ධය ආරම්භෙද්දී මුහුද ජයගන්නා බලය තමයි ලෝකය පාලනය කරන බලය කියලා ජපානය විශ්වාස කළා. ඇමරිකානු නාවික හමුදාවට එරෙහිව ඉතිහාසයේ දැකපු විශාලම බරම බලවත්ම යුද නැවක් නිර්මාණය වෙලා තිබුණා. ඒ නම යමාටෝ. එය සරල බැටල්ෂිප් එකක් නෙවෙයි. එය ජපානයේ ගෞරවය, තාක්ෂණය සහ අපි කවදාවත් පරාජය වෙන්නේ නැහැ කියන අදහස එකට ගැටුණු යුද සංකේතයක්. මේ තමයි දෙවන ලෝක යුද්ධයේ කාලේ ජපන් නාවික හමුදාවේ අභිමානය වූ මේ මහසයුරේ දැවැන්තයාගේ කතාවයි. ඉතින් රැඳී සිටින්න මේ වටිනා කියන වීඩියෝවේ අවසානය තෙක්. දෙවන ලෝක යුද්ධය ආරම්භ වීමට පෙර ජපානයට දැඩි අවශ්‍යතාවයක් තිබුණා තම නාවික බලය අතිශය ශක්තිමත් කර ගැනීමට. එම කාලයේ ඇමරිකා එක්සත් ජනපදය විශාල සහ බලවත් යුදනැව් ගොඩනැගමින් සිටි නිසා ජපානයට ඒට ප්‍රතිචාරයක් ලෙස තනි නාවික යුදනැවක්වත් ඒ සියල්ලට වඩා බලවත් විය යුතු බව විශ්වාසයක් තිබුණා. මේ හේතුව නිසාම යමාටෝ නම් අති විශාල යුදනැව සැලසුම් කර ගොඩනැගීමට තීරණය කළා. යමාටෝ යුදනැව 1937 දී ගොඩනැගීම ආරම්භ කර 1941 දී ජපාන් නාවික හමුදාවට එකතු කළා. එදා ලෝකයේ තිබූ විශාලතම සහ බරම යුදනැව ලෙස ඉතිහාසයට එක්වුණා. යමාටෝ යුදනැවට බලය සැපයුයේ කැම්පෝන් ස්ටීම් ටර්බයින් එන්ජින් 4ක් සහ බොයිලර් 12ක්ය. මේ එන්ජින් පද්ධතිය හරහා යමාටෝට අශ්ව බල ලක්ෂ 1.5කට ආසන්න බලයක් ලබා ගන්න පුරුවන් වුණා. එහි උපරිම වේගය පැයකට 27 නොට්ස්. ඒ ආසන්න වශයෙන් පැයට කිලෝමීටර් 50ක් වුණා. මෙම යුදනැව සවිබල ගන්වමින් තිබූ ප්‍රධාන ආයුධය වුණේ ලෝකයේ යුදනැවක සවිකර තිබූ විශාලතම කාලතුවක්කු. එහි තිබුණේ අඟල් 18.1ක ප්‍රධාන කාලතුවක්කු 9ක්. මෙම කාලතුවක්කු එකවර වෙඩි තැබූ විට කිලෝමීටර් 40කට වඩා දුරට දැවැන්ත විනාශයක් සිදු කළ හැකි වුණා. ඒවට අමතරව ගුවන් යානා විනාශ කිරීම සඳහා කුඩා කාලතුවක්කු සහ මැෂින් ගන්ස්ද යමාටෝට සවිකර තිබුණා. යමාටෝ යුදනැවේ දිග මීටර් 263ක්. පළල මීටර් 38.9ක් වුණා. සම්පූර්ණ බර ටොන් 72,000කට වැඩි වුණා. එහි තද ආරක්ෂක ආවරණය නිසා බොහෝ වෙඩිපහරවලට එරෙහිව එය අතිශය ශක්තිමත් වුණා. නමුත් යුද්ධය ඉදිරියට යන තරමට යුදනැව්වලට වඩා එයාක්‍රාෆ්ට් කැරියර්ස් යුද්ධයේ වැදගත් බව ලෝකයට පැහැදිලි වුණා. මේ නිසා යමාටෝ වැනි විශාල යුදනැව් බොහෝ අවස්ථාවල රිජු සටන්වලට යොදවන්න ජපානයට අවස්ථා අඩු වුණා. යමාටෝගේ අවසාන මෙහෙයුම වුණේ 1945 අප්‍රේල් මාසයේ සිදු කළ ඔපරේෂන් 10 ගෝ නම් මෙහෙයුම. එහි අරමුණ වුණේ ඔකිනාවා දූපත ආරක්ෂා කිරීමට ඇමරිකා නාවික හමුදාවට එරෙහිව අවසාන සටනක් කිරීම. යමාටෝට ප්‍රමාණවත් ඉන්ධනවත් නැටිව ආපසු පැමිණීමේ සැලසුමක් නොමැතිව මේ මෙහෙයුමට යවුණා. මෙම මෙහෙයුම සඳහා අණ ඇඩ්මිරාල් ඉසුරෝකෝ යමමෝටෝ නම් ඇඩ්මිරාල්වරයාය. ඉතින් මේ ඇඩ්මිරාල් ඉසුරෝකෝ යමමෝටෝ යනු ඉතා දරුණු කටිතාන්වරයෙකි. ඔහු ඉතා දැඩි තීරණගත් පුද්ගලයෙකි. පර්ල් මෙහෙයුම දියත් කරේද ඔහුය. ඉතින් මෙම ඇඩ්මිරාල් යමමෝටෝ හට මෙම නෞකාව දීමට තීරණය කරේ ඇඩ්මිරාල් යමමෝටෝ කිසි දිනක මෙම නැව ප්‍රතිවාදීන් අතරපත් නොකරන බව ඔවුන් හොඳින් දැන සිටියා. 1945 ඇප්‍රේල් මාසය ජපානයට අතිශය අඳුරු කාලයක් විය. ඇමරිකා එක්සත් ජනපද හමුදාව ඔකිනාවා දූපත ආක්‍රමණය කරමින් සිටියේය. ජපාන නාවික හමුදාව දැනටමත් බරපතල ලෙස දුර්වල වී තිබුණද තම ගෞරවය සඳහා ඔවුන් එක් අවසාන මෙහෙයුමක් සැලසුම් කළා. මෙම මෙහෙයුමේ මූලික බලය වූයේ ලෝකයේ මෙතෙක් සාදා ඇති විශාලතම යුද නැවවන යමාටෝය. එය සමග යාමට තවත් ජපාන යුදනැව් කිහිපයක් මෙම මෙහෙයුමට එක්විය. ඒවා වූයේ ලයිට් ක්‍රූසර් යහාගී, විනාශක නාවික නැව් ලෙස ඉසෝකාසේ, හමාකාසේ, යුකිකාසේ, කසුමි, අසාෂිමෝ, හත්සුෂිමෝ, පුයුසුකි යන නැවිය. මෙම නෞකා සමූහයට ඉන්ධන ප්‍රමාණවත් නොවූ නිසා ඔවුන්ට ආපසු ජපානයට පැමිණීමේ හැකියාවක් නොතිබුණි. මෙහි සැලසුම වූයේ ඔකිනාවා වෙරළට ළඟා වී යමාටෝ නැව වෙරළේ ගැටි ස්ථාවර කාලතුවක්කු මධ්‍යස්ථානයක් ලෙස සටන් කිරීමයි. එය එක දිශාවකට පමණක් වූ ආපසු නොයන මෙහෙයුමක් විය.
1945 ඇප්‍රේල් 7 වන දින ජපාන නෞකා සමූහය නගනිහිරු චීන මුහුද තුල ඔකිනාවා දූපතට දකුණින් යාත්‍රා කරමින් සිටියේදී ඇමරිකා එක්සත් ජනපද හමුදාව විසින් හඳුනාගනු ලැබීය. ප්‍රතිවාදී ඇමරිකානුවන් මෙම ප්‍රහාරය සිදු කළේ ඇමරිකානු වාහක නාවික බලකායෙනි. එයට අයත් ප්‍රධාන වාහක නැව් කිහිපයක් විය. ඒවා නම් USS Enterprise, USS Essex, USS Bunker Hill, USS Hornet, USS Yorktown. මෙම වාහක නැව්වලින් නැගී එන F6 Hellcat යුද ගුවන් යානා, SB-2C Helldiver බෝම්බර් සහ TBF Avenger ටෝපීඩෝ ගුවන් යානා යමාටෝ සහ අනෙකුත් ජපාන නැව්වලට අඛණ්ඩ ප්‍රහාර එල්ල කළා. යමාටෝ නැව අතිශය බලවත් කාලතුවක්කු තිබුණද එය ගුවන් ආරක්ෂාවක් නොමැතිව ගමන් කරමින් සිටිය නිසා ගුවන් ප්‍රහාරවලට ඉතා පහසුවෙන් ඉලක්කයක් විය. ඇමරිකානු ගුවන් යානා අධික ලෙස ටෝපීඩෝ ප්‍රහාර එල්ල කළේ යමාටෝ නැවගේ වම් පැත්තටයි. ඒ හේතුවෙන් නැවට විශාල ලෙස ජලය ඇතුල් විය. එක් ටෝපීඩෝ සහ බෝම්බ ප්‍රහාර සමග යහාගී නෞකාව මුලින්ම මුහුදුබත් විය. විනාශක නෞකා කිහිපයක්ද සම්පූර්ණයෙන් විනාශ විය. ඇමරිකා එයාක්‍රාෆ්ට් කැරියර්ස් වල ගුවන් යානා විසින් යමාටෝට දැවැන්ත ගුවන් ප්‍රහාර එල්ල කළා. අවසන් වශයෙන් යමාටෝ නැව දෙඩි ලෙස තුවරා වූ අතර එහි අභ්‍යන්තර ගබඩාවලින් තිබූ පුබ්‍රණ ද්‍රව්‍යවලින් පිපිරීමක් සිදුවිය. 1945 ඇප්‍රේල් 7 වන දින දහවල් කාලයේදී යමාටෝ යුද නැව පිපිරීමක් සමග දෙකට බෙදී මුහුදුබත් විය. යමාටෝ සමග නාවිකයින් 3000කට අධික පිරිසක් මුහුදේ ජීවිතක්ෂයට පත්විය. මෙය ජපාන නාවික හමුදාවේ පමණක් නොවේ යුදනැව් යුගයේම අවසානය සලකුණු කළ සිදුවීමක් ලෙස ඉතිහාසයට එක්විය. මෙම වීඩියෝව හොඳයි නම් අපගේ channel subscribe කර ඊට එහා පැත්තේ තියෙන bell icon එක ඔබලා all click කරලා අපගේ තවත් වටිනා වීඩියෝස් නරඹන්න.